හැලෝ ආයිබෝවන් මේ වන විට JVP මතදරන්නන් ප්‍රමාණය ලංකාවේ ජනගහනයෙන් වැඩි වෙලාද කියලත් වෙලාකට හිතෙනවා. මොකද විවිධ පක්ෂවල විවිධ දේශපාලන මතදරන්නන් දැන් JVP අදහස් වලටයි නැත්තම් JVP එකට උපදෙස් දෙනවා, අවවාද දෙනවා විතරක් නෙවෙයි, සමාජවාදයේ කොමියුනිස්ට්වාදයේ කියන්නේ මොකක්ද කියලත් පැහැදිලි කිරීම කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධව තමයි මගේ අද මේ නිර්මාණය. මේ නිර්මාණය රස විඳලා ඔබගේ අදහස කුමක්ද කියලා පහලින් කමෙන්ට් කරන්න, මගේ channel එකත් subscribe කරන්න, ඒ වගේම ඔබගේ මිතුරන් සමගත් මගේ මේ නිර්මාණය share කරගන්න. එහෙමනම් බොහොම ස්තුතියි. අපි දැන් යොමු වෙමු මගේ මේ නිර්මාණයට. වෙස්පෙර ලන්ට හොඳ පුහුණුව උන්ට ඇත, තුරුම්පු කොළ කිසිවක් අත ඉතිරි නැත. එල්ලෙන්නට වැල්නම් දැන් තවත් නැත, කටුස්සො ළඟ නෙක නෙක ඒ පාට ඇත. ළඟදී ඉඳන් බලු කෙඳිරිය ඇහෙනවද, තෝරා ගන්ට බැරි හැඩකුයි උන්ගේ නද. ගහලා ඔළුවටම පිස්සුව හැමට තද, සිග්නල් දමා හරවන්නේ වමට අද. පන්ති පහට ගිය උන්ටත් වැඩි ගැම්මෙන් පෙනී ඉන්නේ සමාජවාදය වෙනුවෙන්. ගඳනන් තව එන්නේ ධනවාදය පතුලෙන්, දැන් කොහෙ ගොඩ එන්ට එරිලයි මඩ වගුරෙන්. කොහේ අර ගන්ට බලයක් නැත පෙනෙන කොනේ, පරණයි හැම ගැටම නොමැති උන්ට මොලේ. පක්ෂත් සීසී කඩය දැම් මොන ඡන්ද බලේ, නඩු පිට නඩු වැටෙන්නට දැන්නන් ළඟයි බොලේ. සිතුවේ නෑ නේද අපි බලවත් වෙයි කියලා, පැතුවේ නෑ නේද හොම්බෙන් යයි කියලා. මතුවේ තැනින් තැන කළ පව් හඬ නගලා, නතුවේ දැන් ඉතින් නීතියේ හිල් මැකිලා. උන් හැම හිතුවේ අපි හැම හිඟ නුන් කියලා, ඒ ගැන මක් කරන්නද කුහකුන් තොපි නැසිලා. සල්ලිය නොවේයි මුල් තැන රට ගැන හිතලා, තේරුම් ගන්ට බැරි මුන් දොඩ වයි අඬලා. කුමටද ලැජ්ජ වෙන්නේ කැට හොලවන්ට, ඉල්ලුවේ රට හදන්නට මිස නැත කන්ට. නම්බුයි අපිට කළ ගනුදෙනු පෙන්නන්ට, නෑ අපි විද්දේ ජනතාවගේ රුපියලට. කැටහොලවන්ට පෙර අපේ ඒ නායකයින්, ඇත්තයි මුට්ට කර ගැහුවේ පොලේ ගිහින්. සතෙන් සතේ රැස් කරලා හැදුව ගෙයින්, අද පාලනය කරනවා මුළු රටම කෙලින්. එකා හැමට හැම එකාට ලෙසට සිතා, කෙරුවේ උපකාර පක්ෂය මුලට තියා. කෑවේ බීවේ ඇන්දේ අපි ලෙසට එකා, අපේ ආදර්ශය කොහෙ තේරුම් ගන්ට මෙදා. පක්ෂය මුලට තියලා වැඩ කෙරුවේ හැම, කොස්ටික පොල් ගෙඩිය ලැබුණේ නිසයි එම. ඉඳුම් හිටුම් විය හියදන් දුන්නු හැම, සොහොයුරු සොහොයුරියන් එක කුස වැඩුණු පෙම. උපම් බිමට දැඩි බැතියෙන් පෙරට බට, සටන් කළේ තමනට නොව රටට හෙට. විරුවන් 60,000ක පැතුමන් පොළොව යට, ඉටු වෙනතුරු ණය ගැතියේ පැතුව රට. යකඩෙන් ලෙයින් වෙඩි උණ්ඩෙන් කාපු බැට, අමතක නැතේ ඒ දුක ඉහිලුවේ මොට. වෛරය නොවේ ධෛර්යමයි තිබුණේ මිට, හුස්මක් කටක් ගන්නට තව දුරයි හෙට. විනයට මුල් තැනයි කුසගිනි දෙවෙනි තැනයි, අරමුණු පැහැදිලි යන්නේ හඹාගෙනයි. යන මග එමට බොරු වලවල් භයානකයි, හතුරා නිතර ඉන්නේ මිතුරන් ලෙසටයි. අපේ ප්‍රතිපත්ති එක තැන නැත පල් වෙන්නේ, නූතන ලෝකයත් සමගම සම වෙන්නේ. ඒ තත්වයන් ෂණිකව හඳුනන්නේ, යන මග හොඳට දැනගෙන අපි මේ යන්නේ. සත්‍ය අසත්‍ය පැහැදිලි දෙකකි කොන, කළු එක කොනකි සුදු වෙයි ඒ ඉතිරි කොන. අතහැර ගියෝ ඉන්නේ කළු පැත්තේ කොන, සත්‍ය එකයි අපි ඉන්නේ සුදුයි කොන. වාසු බාහු වික්ටර් ලයනල් බෝපේ, සෝම වංශ ලොකු අතුලයි කෙලී දොසේ. නන්දන විමල් තව තව අය පැනලා නැසේ, දායක වුණා පිම්මදි පව් හොඳම පැයි.
ඉහේ ඉඳන් අඟ කන්නන් නැතුව නොවේ. ඒවා උප්පත්ති දෝෂයි හදනු නොවේ. රාත්තලම මස්සිල්ලන් කරන රඟේ ඒවා කොහෙ ලබන්නද බං ගෙවෙන පැයේ. ජයග්‍රහණෙ පියවරු ඇත දහස් ගණන්. ඒ ගැන මොකට වැළපෙනවද කාලෙ නසන්. පිස්සුද එහෙම නැත්තං ඒ හැටිද බොලන්. අත් දෙක ඔළුවේ ගහගෙන මේ ඉන්නේ බලන්. දූෂණ අපරාධ හොරමැර මැද්දෙ මැරි. ජීවත් වෙලා දැන් තේරුම් ගන්ට බැරි. නපුරත් හොඳ ලෙසට පෙනෙනවා හරි. සමහරු නින්දේ ඒකයි ඇහැරෙනවා බැරි. මේ අවවාදෙ මළගිය මහා උන්ට නොවේ. උන් පසුපස දුවනා ටොයි බයියෝ සොවේ. දන්නවාද බලය අතාරින්නේ රටේ. හොඳ පිට හරවලයි මුළු රට හතර වටේ. දැන් අඬා ඉඳලා නෑ කිසිත් පල. කළ පව් පල දෙනවා ඒකයි තොපිට බය. ඇත්තේ එක දෙයයි ඉතිරිව තොපිට තව. නරකද කුඹුරු මඩ කෙරුවොත් කන්න බත. රට වෙනසූ තොපෙනං අවවාද එපෝ. රට හදන්ඩ දහසක් වැඩ තියෙයි අපෝ. එක එකාගේ ආඩපාලි අපට මොකෝ. පිළිතුරු දෙන්ට නෑ කාලය අපට යකෝ. එවන අදරි පබනයි ජය වේවා.